සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් මගේ YouTube channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන නංගිලා මල්ලා සහ එයාලගේ දෙමව්පියෝ ඉන්නවා නම් එයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලා මීට මාස 3-4කට කලින් දීපු O level විභාගයේ ප්‍රතිඵල එන්නේ කවද්ද කියන එක සම්බන්ධව. ඒතර ඔයාලා දන්නවා ප්‍රැක්ටිකල් නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණ ඉවර වුණා සාමාන්‍ය පෙළ මේ දවස් කීපයකට කලින්. එතකොට තව ටික දවසකින් O level ප්‍රතිඵල එන්න නියමිතයි. ඉතින් අපි බලමු කොහොම ආටිකල්ද තියෙන්නේ මේ ප්‍රතිඵල එන්න සම්බන්ධව අපිට මොකක් හරි අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම ආටිකල් එකේ තියෙනවා ප්‍රතිඵල එනවා ජූලි මාසයට නැත්නම් ජූලි 15 වෙනිදාට කලින් O level ප්‍රතිඵල නිකුත් වෙනවා කියලා. ඉතින් මේ ගැන කතා කරද්දී අපිට තව ආටිකල් එකක් හම්බ වෙනවා ඊට දවස් කීපයකට පෙර O level ප්‍රතිඵල නැත්තම් 2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූනි මාසයේදී එනවා කියලා. ඒතකොට ජූනි වලට පස්සේ තමයි ජූලි තියෙන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ජූලි මාස දෙක ඇතුළත O level ප්‍රතිඵල නිකුත් වෙන්න ඉඩ තියෙනවා කියලා කියන්න පුළුවන්. කොහොමත් මාස 4ක් 5ක් නැත්නම් විභාගෙ ලියලා මාස 4ක් 5ක් ඇතුළත කොහොමත් ප්‍රතිඵල නිකුත් කරනවා. ඒ නිසා මේ වීඩියෝ එක බලන නංගියෙක් මල්ලියෙක් ඉන්නවා නම් කියන්න තියෙනවා. ඔයාගේ ප්‍රතිඵල ඉක්මනට ඔයාගේ දැනගන්න ලැබෙනවා. ඔයා ලියපු සාමාන්‍ය පෙළ විභාගෙ. ඉතින් මේ තමයි අපේ වීඩියෝ එකේ පළවෙනි පාර්ට් එක. ඉතින් ඊළඟට අපි කතා කරන්න යන්නේ ඔයාගේ ප්‍රතිඵල නිකුත් වුණොත් කොහොමද ඔයාගේ ෆෝන් එකෙන්ම ප්‍රතිඵල බලන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ සෙකන්ඩ් පාර්ට් එක විදිහට මම ඒක ස්ටෙප් බයි ස්ටෙප් කියලා දීලා තියෙනවා. ඉතින් මේක ස්කිප් නොකර කියලා බලන්න කියනවා. එතකොට ඔයාලට හරියටම ඔයාගේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් කිසිම කේස් එකක් නැතුව. ඉතින් ඉස්සෙල්ලාම ඔයාගේ බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. ඇත්තටම Chrome එක හරි Google හරි මොකක් හරි ඔයාලට ඉන්ටර්නෙට් යන පුළුවන් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඕනේ exam.gov.lk කියලා. ඊට පස්සේ ඔයාලට මේ වගේ සර්ච් අයිටම්ස් ටිකක් එනවා. එතනින් ඔයා පහලින් තියෙන donets.lk කියන එක සර්ච් කරගන්න. ඔයාලට පුළුවන් නම් කෙලින්ම ඔයා donets.lk කියලාම සර්ච් කරලා යන්න පුළුවන්. මං කිව්වේ මේක බේසික් වෙලා ඉඳන්ම කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ ඔයා මෙතන තියෙන මෙන්න මේ තිත් තුන ඔබන්න. ඊට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් එනවා. එතකොට මෙතනින් තමයි අපේ විභාගවල රිසල්ට්ස් බලන තැන. ඉතින් මෙතන ඔයාලට එක්සෑම් එක සිලෙක්ට් කරලා ඔයාගේ මොකක්ද එක්සෑම් එක කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විදිහට ඔයාලට තාම රිසල්ට් ඇවිල්ලා නැති නිසා ගිය අවුරුද්දේ මගේ රිසල්ට් එක මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. ඉතින් මම මෙතනින් මගේ GCA O level 2023-24 කියලා සිලෙක්ට් කරලා මගේ 2023-24 කියලා ඊය එක දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක නැත්තම් ඔයාගේ විභාගයේ අංකය මෙතන ගහගන්න. ඉතින් රිසල්ට්ස් ආවමත් ඔයා මේ විදිහටම තමයි කරන්න පුළුවන්. ඉතින් මම රිසල්ට්ස් ඇවිල්ලා නැති නිසා මගේ ගිය අවුරුද්දේ මම රිසල්ට්ස් බලපු විදිහ තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මම විභාග අංකේ මෙතන ගහගන්නකම් කියන්නේ ඔයා අපේ YouTube channel එක තාමත් subscribe කරපු නැති කෙනෙක් නම් දැම්ම ගිහින් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ විදිහට මම මගේ විභාග අංකේ මෙතනින් search ගහගන්නවා. ඊට පස්සේ මෙන්න මේ පහලින් තියෙන I am human කියන එක එකපාරක් click කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් දෙනවා මෙතනින් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. ඔයාලට මේ වගේ තියෙන සත්තුන්ගේ රූප තෝරන්න කියලා. ඉතින් මට ආවේ මේ සන්ග්ලාස් දාගෙන ඉන්න බල්ලොන්ගේ රූප තෝරන්න. ඉතින් මම මේ රූප ටික තෝරලා මෙතනින් verify කියන එක දෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ඉන්ට්‍රොඩක්ෂන්ස් එන්න පුළුවන් වෙන ඒවා. ඉතින් ඔයා මේ විදිහට ක්‍රියා කරන්න. ඔන්න ඉතින් මගේ රිසර්ච් ආවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ රිසර්ච් ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා අර මං කියපු ස්ටෙප් බයි ස්ටෙප් විදිහට වැඩේ කරොත් හරියටම යම්කිසි එරර් එකක් එන්න පුළුවන් ඔයාගේ රිසර්ච් දාන දවසෙන් බැලුවම. මොකද ට්‍රැෆික් එක එදාට සාමාන්‍යයෙන් ටිකක් වැඩි නිසා. ඒකට ඔයා පොඩ්ඩක් try කරලා මේක කරන්න. එතකොට ඔයාට කේස් එකක් නැතුව මේක හරියට කරගන්න පුළුවන්. කොහොමත් මේ වෙබ්සයිට් එකෙන් තමයි ඔයාට රිසර්ච් බලන්න තියෙන්නේ. ඉතින් ඉතාම ආසන්නයි රිසර්ච් එන්න. ඉතින් හැමෝටම හොඳ රිසර්ච් එකක් A9ක් ඔයා ආස කරන රිසර්ච් එකක් එන්න මං විශ් කරනවා.